හෙලෝ ඔයාලා අයිබුවන් කියලා පිළිගන්නවා අපේ ට්‍රැවලින් ශ්‍රී ලංකා channel එකට. ඉතින් ඔයාලා එකතු වෙන්නේ අපේ අලුත්ම වීඩියෝ එකත් එක්ක. ඉතින් දැන් ඔයාලා බලනවා ඇති අපි කොහෙද යන්නේ කියලා. ඉතින් අපි ඇත්තටම මේ යන්නේ ඔයාලා කවුරුත් දන්නවා ලංකාවේ ඇත්තටම ලස්සනම දියැල්ල කිව්වොත් ඒක මං හිතන්නේ ගොඩක් දුරට මන් නිවැරදි. ගෝමුරු වැල්ල පැත්තට තමයි අපි යන්නේ. ඉතින් ගොඩක් දුරට ඔයාලා දැන් මේක මෙතෙන්ට එනකොට මෙන්න මේ වගේ සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. අපි පොඩි දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. මම ඒ යන ගමන් ඔයාලට කියන්නම් මෙතෙන්ට එන්නේ කොහොමද කියන එක. ඉතින් අපි ඇත්තටම ආවේ හග්ගල ප්‍රදේශයට ඇවිල්ලා. එතකොට හග්ගල ප්‍රදේශයේ තියෙන ඇත්තටම මේ නුවරඑළිය සහ වැලිමඩ අතර. ඉතින් හග්ගල ප්‍රදේශයට ඇවිල්ලා එතනින් එන්න ඕන ඇත්තටම හග්ගල ඔයාලා කවුරුත් දන්නවා ඉතින් හග්ගල බොටනිකල් ගාඩන් එක. ඉතින් එතනින් ඇවිල්ලා එතනින් කිලෝමීටර් 8ක් එන්න ඕන හරියට මෙතෙන්ට. ඉතින් ඒ එද්දි ඔයාලට සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර ආවට පස්සේ ඔයාලට හන්දියක් කරනවා. ඒ කියන්නේ හග්ගල ඉඳන් ඔයාලා එන්න ඕන වැලිමඩ පැත්තට. ඊට පස්සේ කිලෝමීටර් 3ක් විතර ආවට පස්සේ ඔයාලට පුළුවන් මේ බෝමුරු වැල්ලට හැරෙන එතනයි හන්දියට එන්න. එතනින් ඔයාලා කිලෝමීටර් තවත් 4ක් විතර වගේ ඔයාලට වාහනයකින් එන්න පුළුවන්. පාර හොඳට තියෙනවා. ඉතින් ඒක එන්න පුළුවන්. ඊට පස්සේ ඇවිල්ලා එතනත් අපේ වාහන හොඳ පාකින් එකක් තියෙනවා. පාකින් එකේ අපි දාලා ඉතින් දැන් අපි යනවා මේ මෙතන තියෙනවා දැන් බෝමුරු වැල්ලට යන මේ පාරේ අපි දැන් යනවා. ඉතින් මේක නම් ටිකක් අර දුෂ්කර පාරකුත් තියෙන්නේ අපිට යන්න. ඉතින් අපි දැන් මේක යන ගමන් ඉන්නේ සාමාන්‍යයෙන් මීටර් 400ක් 500ක් විතර වගේ මේ අපිට පයින් බෝමුරු වැල්ල ළඟට යන්න තියෙනවා. ඇත්තට මෙතනත් අර ඇත්තටම ගොඩක් සුන්දරයි. දුෂ්කර වුණාට සුන්දරයි ඒක ඔයාලට කියන්න ඕන. මොකද මේ ඔයාලට පේනවා ඇති ඇත්තටම මේ සුන්දර ජල පහරවල් තියෙනවා. ගල් තියෙනවා. ඒව අතරින් තමයි මේ ලංකාවේ ලස්සනම දියැල්ල ළඟට යන පාර වැටලා තියෙන්නේ. ඉතින් මේකේ අර ප්‍රවේශ පත්‍ර කවුළු ඒ හරිය පොඩ්ඩක් මේ වීඩියෝ එකට මගේ ඇරුණා. ඉතින් අපි ටික දුරක් ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක පටන් ගත්තේ. ඉතින් අපි යමු බලන්නේ ඉස්සරහට. තව පොඩි කොටසයි තියෙන්නේ ඇල්ල ළඟම තියෙන විදිහක් තමයි අපිට දැන් පේන්න තියෙන්නේ. ළඟින්ම වගේ සද්ද එනවා. මේ ටික ඇත්තටම ගොඩක් සුන්දරයි. නිකන් අර අපිට තේරෙන්නේ නිකන් කැලයක් ඇතුළේ යනවා වගේ. ඉතින් බලමු. ඔයාලත් මේක බලාගෙන ඉන්න. අපි දැන් එතෙන්ට යනවා. තව බොහොම පොඩි දුරයි තියෙන්නේ. අපිට මේ ළඟම තියෙනවා වගේ තමයි ඇල්ල දැනෙන්නේ. ඇල්ලේ පහළ කොටස දැන් ඔයාලට පේනවා ඇති. මේ ගස් අස්සෙන් අපිට පේනවා ඇල්ලේ පහළ කොටස. ඉතින් හරිම සුන්දරයි. ඉතින් අපි බලමු තව ටික උඩහට ගිහිල්ලා තව පොඩි දුරක් තමයි අපිට තියෙන්නේ. මේ බෝමුරු වැල්ල ගත්තම ඇත්තටම ගොඩක් සංචාරකයෝ ඒ කියන්නේ දේශීය විදේශීය ගොඩක් සංචාරක වෙන ප්‍රදේශයක්. ඇත්තටම ගොඩක් සුන්දර ඒ කියන්නේ ඇත්තටම මේ නුවරඑළිය ආසන්නයේ තියෙන සුන්දර ගම්මානයක් ඇතුළෙන් තමයි මෙතෙන්ට එන්න තියෙන්නේ. අපි පහළ දැක්කා. ගොඩක් යාලා අර මේ එළවලු එහෙම වගා කරලා තියෙනවා එක එක වර්ග. ඉතින් ඔයාලට එනකොට ඒවත් බලා ගන්න පුළුවන්. ගොඩක් ඒ වගේ දේවල් මේ අපිට පේන්න තියෙනවා ඒ පාරේ. ඔයාලට ගන්න පුළුවන්. මොකද ලස්සන එළවලු වගාවක් තියෙනවා. ඔයාලට ඒ අතරින් ගිහිල්ලා ඉඳලා මේ අවශ්‍ය ඔයාලගේ එක්ස්පීරියන්ස් එකත් මේ ගමනේ ඔයාලට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ අතරම අපිට පේනවා දැන් පොඩි පොඩි කඩ තියෙනවා. ඒ වගේ මේ ප්‍රදේශයට ආවේනික ගොඩක් මේ තියෙන ආහාර පාන වර්ග අපිට ගන්න පුළුවන් දේවල්. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික කරන්නේ ව්‍යාපාර කරන අයටත් හෙල්ප් එකක් වෙන විදියට ඒ වර්ගනේ ඒව රස විඳින්න පුළුවන්. ඒ වගේ හිමත් හැකියාව තියෙනවා. ඉතින් මට හිතෙන්නේ ඇල්ල අර ළඟ වගේ පෙනුනට අපිට තව ටිකක් යන්න තියෙනවා වගේ. නමුත් පහළ කොටස නම් තාමත් අපිට පේනවා කොහොම ආසන්නයි වගේ අපිට ඇල්ලේ අර සම්පූර්ණ පින්තූරයක් පේන්න ආසන්නයි වගේ කියලා තමයි හිතෙන්නේ.
ඇදහැරෙන දර්ශනයේ සම්පූර්ණ රූපයක් ඉතා ආසන්නයෙන් ඔයාලට පේනවා ඇති දැන්. ඉතින් අපිට යන්න පුළුවන් ඇල්ල කිට්ටුවටම යන්න පුළුවන් එතන පහළට. ඉතා පොඩි දුරක් තියෙන විදිහක් තමයි අපිට පේන්න තියෙන්නේ. නමුත් මේ හරිය ඉඳලත් ඔයාලට බලා ගන්න පුළුවන් ඇල්ලේ සුන්දරත්වය මේ පහළ ඉඳගෙන. ඉතින් පොඩි මහන්සියකුත් තියෙනවා. මොකද ඇත්තටම මේ පහළ නිකන් අර එතන ගහලා තියෙනවට වඩා දුරක් තියෙන විදිහක් තමයි අපිට දැනෙන්නේ යනකොට. අපිත් මෙතෙන්ට ෆස්ට් ටයිම් තමයි ආවේ. ඉතින් බලමු. දැන් ඔයාලට මෙතන පේනවා මේ එතන ඉඳන් ගත්තොත් සම්පූර්ණ view එකක් පේනවා. නමුත් එච්චර පැහැදිලි නැතුව ඇති. අපි බලමු. තව යන්න පුළුවන් අපිට. හරිම සුන්දර පරිසරයකින් තමයි යන්න තියෙන්නේ ඇත්තටම දිගටම. මොකද එක එක විදිහේ ශාක වර්ග එක විදිහේ මාර්ගයන් තමයි තියෙන්නේ මේ මාර්ගයේ දිගටම. ඉතින් මේ ඉතින් ඇල්ලේ පහළ ඉඳන් අර සමීප දර්ශනයකට අපිට තවත් යන්න වෙනවා. ඇත්තටම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් මෙතනත් මේ නිරූපණය කරලා තියෙන ඔයාලට පේනවා. මොකද මේකේ පහළ විශේෂ කසල බඳුන් කිහිපයක් තියෙනවා. එතන වෙන් කරලා තියෙන්නේ ගොඩක් අයට අර වෙන් කරලා කසල ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන හැම වර්ගයක්ම පොලිතින් නම් පොලිතින්, ප්ලාස්ටික් නම්, තීරණ අපද්‍රව්‍ය නම් වෙන් කරලා ඔයාලට දාන්න පුළුවන්. එතන හැකියාව තියෙනවා. ඒ නිසා අපිත් මේ මෙතන සංචාරය කරන අය විදිහට අපිත් ඉල්ලා සිටින්නේ ඔයාලා එනවා නම් මුකුත්ම ඇත්තටම මේ ප්‍රදේශයේ විසි කරන්න එපා. එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන්. ඔයාලට ගෙදර අරන් යන්න අවශ්‍ය නැහැ. එතෙන්ට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ ටික එතනින් විසි කරලා දාලා ඔයාලේ මේ අපද්‍රව්‍ය ටික එතනින් බැහැර කරන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ ඇත්තටම ආදරෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රදේශයේ ඇත්තටම සුන්දර ප්‍රදේශයක්. විදේශ සංචාරකයොත් බොහොමයක් අපි දැක්කා. පහළදී ගොඩක් අය හම්බුණා. සමහරට උඩත් ඇති ගොඩක් අය. ගොඩක් අය නිසා මේ ටික පිරිසිදුව තියාගන්න එක ඇත්තටම අපේ වගකීමක් වෙනවා. ඒ නිසා බලකින් ආදරෙන් ඉල්ලනවා මුකුත් ඔයාලා ගේන කසල බැහැර කරන්න එපා කියලා. ඉතින් දැන් ඇත්තටම ඔයාලත් මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලන් ඉඳපු ඔයාලා දකින්න පුන බලා සිටි දර්ශනයක් සමානයට අපි තා පොඩ්ඩකින් බලා ගන්න පුළුවන් වෙයි. මොකද මේ ලස්සන දියැල්ලේ පහළ කොටසේ දර්ශනයක් දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ පහළ කොටස ගලාගෙන යනවා අපේ දකුණු අත පැත්තෙන්. ඉතින් අපි යන්නේ අතරම මේකේ ඉහළ කොටසට. ඉහළ කොටසට කියන්නේ ප්‍රධාන දියැල්ලේ අර මේකේ තියෙන ඉතාමත් ලස්සනකට කොටසක්. එතෙන්ට තමයි මේකේ ලස්සනම හරිම ලස්සන පේන්නේ. ඒ නිසා අපි එතෙන්ටම යනවා කියලා තමයි හිතාගෙන ආවේ. ඉතින් මේ පොඩි වෙලාවක් යනවා. ඉතින් උනාට වෙලාව බලන්න නැතුව අපි එතෙන්ටම යන්න කියලා තමයි කට්ටිය හිතාගෙන මේ උඩට නැගගෙන යන්නේ. ඉතින් අපේ සයිඩ් එකෙන් පේනවා මේ දියැල්ල එතන කොටස් කීපයකට තමයි පහළට ඇදහැලෙන්නේ. ඒකේ පහළ කොටස් කීපය අපේ සයිඩ් එකෙන් පේනවා. අපි බලමු මේකේ අර සුන්දරම කොටස ඉහළ කොටසට ගිහිල්ලා මොන වගේද කියලා. එතරම් ඔයාලත් මෙන්න මේ හරියට આવොත් එතරම් මෙන්න මේ පහළ කොටස මේම ඇදහැරෙන හරියට આવොත් ඔයාලට දැන් එතන පුදුම කූල් එකක් තියෙන මේ හරිය. පරිසරයත් ඇත්තටම පුදුම කූල් එක. පොඩි අවුවක් තියෙනවා. නමුත් අවුව දැනෙන්නෙම නැති තරම් පුදුම කූල් එක. පුදුම සහනයක් ඇඟට දැනෙන්නේ. ඒක ඇත්තටම ඇවිල්ලාම බලන්න ඕන. මේ යමු. දැන් තා බොහොම පොඩි ප්‍රමාණයයි තියෙන්නේ. දියැලේ සුන්දරම දර්ශනයකට යන්න. ඉතින් කොහෙන්ද තියෙන්නේ?
මෙතන ඔයාලට පේනවා අපිට තියෙනවා මේ දියැල්ලේ මෙතනින් දර්ශනයක් බලන්න පුළුවන් ලස්සන පාලමක් හදලා තියෙනවා. ඒක දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ දියැල්ල පහළට කඩා හැලෙන දර්ශනය ඔයාලට දැන් පේනවා. මේ කොටස තමයි ඔයාලා දැක්කේ. අපි පහලෙන් එනකොට අර පැත්තෙන් පෙන්නුවේ. ඉතින් අපිට මේ වගේ පොඩි පාලමක් තියෙනවා. ඔයාලට ඒකෙන් ඇවිල්ලා අර හරියට දියැල්ලේ මැදින් අර ඉහළ කොටසයි පහළ කොටසයි වෙන් කරලා බලා ගන්න පුළුවන්. අපි යමු තව ටිකක් ඉහළට. මොකද මේ එතන පේන්නේ යම් කොටසක් විතරයි. ඒ නිසා තව ටිකක් අපිට උඩට යන්න වෙනවා. මේක අර නියම තැන බලා ගන්න. මොකද මේක අර ලස්සනම දර්ශනය තියෙන තැන බලා ගන්න අපිට තව ටිකක් ඉහළට යන්න වෙනවා. ඇත්තටම මම කලින් මතක් කරා වගේ ඔයාලට පේන්න ඉන්නවා දැන් අපිට පේනවා මේ දවස්වල ඇද ටුවරිසම් සීසන් එක. ඉතින් මේ ඇල්ල නුවරඑළිය ප්‍රදේශයට එන සංචාරකයෝ ඇත්තට මේ බෝමුරු ඇල්ල කියන ප්‍රදේශයට එන එක වරදින්නෙම නැහැ. මොකද අපිට ගොඩක් පේන්න ඉන්නවා දැන් ඔයාලටත් පේනවා ඇති. ගොඩක් සංචාරකයෝ මෙතෙන්ට එන දර්ශන. ඉහළ කොටස බලන්න අපිට තව ටිකක් ඉහළට යන්න වෙනවා. මෙහෙම බලාගෙන යමු. ටිකක් මේ ටික නම් ඇත්තටම මාර්ගය මේ අර කලින් වගේ පැහැදිලි මාර්ගයක් නැහැ. අර පොඩි අඩිපාරක් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේ අඩිපාරෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් අඩිපාර වුණත් මේක ඇත්තටම අර දර්ශනීය සුන්දර නිසා ඉතින් ඒ පාරේ පොඩ්ඩක් දුෂ්කර වුණත් එතෙන්ටම යනවා ඉතින්. දැන් නම් ඔන්න අපි ඇත්තටම මෙච්චර වෙලා බලාපොරොත්තුෙන් ආපු ප්ලේස් එකට ආවා වගේ තමයි පේන්නේ. ඉතින් මේ ගොඩක් දුරට අපි මේක ඉහළ කොටසට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රමාණයක් වගේ තමයි අපිට යන්න තියෙන්නේ. මෙතනින් ඇත්තටම දැන් නම් ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතනින් පොඩක් පහළට වැහලා ගිහිල්ලා අපිට පුළුවන් මේකේ අර ගොඩක් ඇත්තට ඔයාලා දැකලා ඇති වීඩියෝ එකෙන් මෙතන ඒ ගොඩක් වෛරල් වෙන වීඩියෝ වල අර තියෙන දර්ශනය මේ බලා ගන්න පුළුවන් වෙන අපිට තව පොඩි කොට එතන යන්න තියෙන්නේ. ඇත්තටම මේකේ සුන්දරත්වය පුදුම ලස්සනක් තියෙන්නේ. මොකද ගොඩක් දියැලි වල වඩා මේකේ අමුතු ලස්සනක් තියෙනවා. මේකේ තියෙන ඇත්තටම අර අමුතු තනකොළ සහිත ඒ භූමිය සහ මේකේ දියැල්ලේ අර තියෙන මේ දිය බිනිති ඒ ඉහෙන විදිහත් එක්ක මේකට පුදුම ලස්සනක් ඇවිල්ලා තියෙනවා දියැල්ලට. ඉතින් ඔයාලට පේනවා ඇති ඇත්තටම දියැල්ලේ ලස්සන. ඉතින් අපි ඇත්තටම මම ඒකයි කලිනුත් කිව්වේ මෙච්චර දුර මේ මහන්සි වෙලා ආවට ඇත්තටම පාඩුවක් වෙන්නේ නැහැ. මොකද පුදුම ලස්සනක් තියෙන දියැල්ල. විශාල දියැල්ලක්. ගොඩක් ලස්සනයි. ඔයාලට දැනුත් පේනවා ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. මේ ලස්සන තනකොළ භූමියක් තියෙනවා. ලස්සනට පහළට දියැල්ල කඩා හැරෙනවා. ඉතින්
ඒ සුන්දරත්වය විඳින්න ඔයාලට මේ දුර ගෙවාගෙන මෙතෙන්ට එන්නම් වෙනවා. මොකද වීඩියෝ එකකින් දකින්න සුන්දරත්වයට වඩා ඇත්තටම මේක දැසින් දකිනකොට පුදුම ලක්ෂණක් තියෙන්නේ මේක. දැන් ඔයාලට පේනවා ඉතින් ඇත්තටම මෙතන තියෙන සුන්දරම view එක ඉතින් බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න ගල්තලාවත් එක්ක පුදුම ලක්ෂණක් තියෙන්නේ. ඇත්තටම මේ හරි අමාරුයි වීඩියෝ එක කරන්න. මොකද පුදුම විදිහට මේ අර කලින් කිව්වා වගේ මේ පුදුම විදිහට ජලය ප්‍රමාණයක් එන්නේ අර මේ ජල විලිත විදිහට. හරිම අමාරු සම්පූර්ණයෙන්ම නෑවිලා තියෙන්නේ. මේකට ඇත්තටම ආපු එකේ සුන්දරත්වය මේ වීඩියෝ එකට ගන්න ඕන හින්දා අමාරුයි හරි